ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ලංකා සිටියේ මේ ගංගා සහ ඔයවල් ටික ලකුණු කරන විදිය. මම ඔයගොල්ලන්ට ගංගා සහ ඔයවල් ටික ලකුණු කරන්න කෙටි ක්‍රමයක් කියලා දෙනවා. මේ තමයි කෙටි ක්‍රමය. මෙන්න බලන්න. පර මල් මොක මීද පර මල් මොක මීද මහ කැලණි කළුතරට ගිනි වලකි මැණික් කුඹුරේ ගම යා කන. හරි පුතේ. ඔන්න පර කියලා කියන්නේ පරංගි ආරු. මල් කියන්නේ පුතේ මල් වතු ඔය. මෝ කියන්නේ මෝදරගම් ආරු. ක කියන්නේ කලා ඔය. මී කියන්නේ පුතේ මී ඔය. දෑ කියන්නේ දැදුරු ඔය. ගිනි කියන්නේ පුතේ මහ කියන්නේ සමාවෙන්න මහ කියන්නේ මහ ඔය. කැලණි කියන්නේ පුතේ කැලණි ගඟ. කළු කියන්නේ පුතේ කළු ගඟ. ගිනි කියන්නේ පුතේ ගින් ගඟ. නී කියන්නේ පුතේ නිල්වලා ගඟ. වල කියන්නේ වලවේ ගඟ. කී කියන්නේ පුතේ කිරිඳි ඔය. මැණික් කියන්නේ මැණික් ගඟ. කුඹුරේ කියන්නේ කුබුක්කන් ඔය. ග කියන්නේ පුතේ ගල් ඔය. ම කියන්නේ මහවැලි ගඟ. යා කියන්නේ යාන් ඔය. කන කියන්නේ පුතේ කනගරායන් ආරු. අපිට මෙතන පුතේ මෙතන තියෙන මලල ඔයත්, මෙතන තියෙන මාදුරු ඔයත්, මෙතන තියෙන මා ඔයත් පුතේ මෙන්න මේ කවියට ඇතුළත් වෙන්නේ නැහැ. හරි? මෙතන තියෙන මලල ඔය, මෙතන තියෙන මාදුරු ඔය. ඊට පස්සේ මෙතන තියෙන මා ඔය. ඒ තුන මෙන්න මේ කවියට ඇතුළත් වෙන්නේ නැහැ. හරි එහෙනම් අපි බලමු. පර කියන්නේ පුතේ මේ උඩම තියෙන උඩ ඉඳලා මේ වාමාවර්තව වමෙන් පටන්ගෙන අපි ගංගා සහ ඔයවල් ටික ලකුණු කරගෙන යන්නේ. හරි. පර කියන්නේ පරංගි ආරු. ඔන්න පරංගි ආරු. හරි. පරංගි ආරු පර කියන්නේ. ඊට පස්සේ තියෙනවා මල් වතු ඔය. මල් කියන්නේ මල් වතු ඔය. ඊළඟට මල් වතු ඔය. ඔන්න ඊළඟට ඉන්නවා මෝදරගම් ආරු ඉන්නවා. ඊළඟට ඉන්නවා පුතේ කලා ඔය. මෙතන තියෙනවා කලා ඔය. ඔන්න ඊළඟට ඉන්නවා මී ඔය ඉන්නවා. ඔන්න ඊළඟට මී දැදුරු ඔය. දුරු ඔය. ඊට පස්සේ ඔන්න මහ කියලා ඉන්නවා. මහ කියන්නේ මහා ඔය පුතා මහා ඔය. ඊට පස්සේ කැලණි කියන්නේ කැලණි ගඟ. ඔන්න කැලණි ගඟට පල්ලෙහා ඉන්නවා කළු ගඟ. ඔන්න ඊළඟට ඉන්නවා පුතේ ගින් ගඟ. නී කියන්නේ පුතේ නිල්වලා ගඟ. මේ අත්ත දිගේ ලකුණු කරන්න. තේරෙට මේක ලකුණු කරලා පොඩ්ඩක් පෙන්නන්න අපහසින්ද මේ විදිහට ලකුණු කරන්නේ නැත්නම් අත්ත දිගේ ලකුණු කරන්න ඕනේ. හරිද? ගංගා සහ ඔයවල් ලකුණු කරද්දී ඊළඟට පුතේ ඉන්නවා වල කියන්නේ වලවේ ගඟ. මේ ඉන්නේ වලවේ ගඟ. ඔන්න කී කියන්නේ මෙතන ඉන්නවා කිරිඳු. හා පුතේ මැද්දේ ඉන්නවා මෙන්න මෙතන එක්කෙනා මලල ඔය. අර කවියේ නැති එක්කෙනා මලල ඔය. මේ මැද්දේ එක්කෙනා හරියට මැද්දේ වලවේට ඉස්සරහින් ඉන්නේ. ඊට පස්සේ ඔන්න මෙතන ඉන්නා මෙයාට කියනවා පුතේ කිරිඳි ඔය කියලා. කිරිඳි ඔය කියනවා. ඊට පස්සේ පුතේ මෙන්න මෙතන එක්කෙනාට කියනවා අපි මැණික් ගඟ. ඊට පස්සේ පුතේ මෙන්න කුඹුරේ කියනවා කුබුක්කන් ඔය. ඊට පස්සේ ඔන්න පුතේ තියෙනවා ගම යා කියලා. ග කියන්නේ ගල් ඔය. ඔන්න පුතේ ආයෙත් අර
ආයෙත් කවියේ නැති එක්කෙනෙක් ඉන්නවා මාදුරුවේ තියෙනවා මෙතන මාදුරුවේ තියෙනවා මෙන්න ඊට පල්ලෙහා මාදුරුවේ ජලාශය තියෙනවා ඊට පස්සේ පුතේ ඔන්න ඊළඟට අපිට තියෙනවා මයන්නෙන් කියන්නේ මොකද්ද ලංකාවේ දිගම ගඟ මහවැලි ගඟ අතීතයේ මෙයාට කියනවා මහාවාලුකා කියලා ඔන්න පුතේ යාන්නොය තියෙනවා මෙතන යාන්නොය ඉන්නවා ඊට පස්සේ පුතේ ඔන්න ආයේ අර මම කවියට ඇතුළත් කරපු නැති එක්කෙනෙක් ඉන්නවා මෙතන ඉන්නවා මාඔය කවුද මාඔය මෙතන තියෙන්නේ මාඔය right ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කනගරායන්නාරු තියෙනවා ආරුවක් තියෙනවා කනගරායන්නාරු right ඔන්න ඔය විදිහට තමයි පුතේ ගංගා සහ ඔයවල් ටික ඔයගොල්ලන්ට ලංකා ඔයාලගේ පේපර් එකට O level පේපර් එකට ගංගා සහ ඔයවල් ටික ඔය විදිහට අහන්න පුතේ ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා.